ආයිබෝවන් ගොඩ කාලකට පස්සේ තවානෙල්ගේ YouTube නාලිකාවෙන් ඔයාලට අලුත් වීඩියෝ එකක් අදගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අද මම තවානෙල්ගේ YouTube නාලිකාව හරහා කොහොමද මීදි පැලයක් නිවැරදිව සිටව ගන්න කියලා ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මීට කලින් තවානෙල්ගේ YouTube නාලිකාව හරහා ඔයාලට ගෙනාවු මිදි අත්තක් කොහොමද ගෙදරදීම පැල කරගන්න කියලා සහ මිදි වැලක් හැදුනාට පස්සේ කොහොමද නිවැරදිව කප්පාදු කරලා ගෙඩි පිරෙන්න මිදි වැලක් හදාගන්න කියලා ගෙන අපි වීඩියෝ බලපු ගොඩක් අය අහලා තිබ්බ කොහොමද මිදි වැලක් නිවසේදී සිටව ගන්න කොහොමද කියලා දෙන්න කියලා. ඔයාලා තවානෙල්ගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් මිදි වගාව සම්බන්ධව තවානෙල්ගේ YouTube නාලිකාව මීට කලින් ගෙන ආපු වීඩියෝස් වල ලින්ක්ස් එක කමෙන්ට් තියුරියේ දාලා තියෙනවා. ඒවත් බැලුවම ඔයාලට මිදි වගාව සම්බන්ධව සම්පූර්ණ දැනුමක් ලබා ගන්න පුළුවන්. මම අද සිටවන්න යන්නේ මගේම ගෙවත්තේ මිදි වැලකින් ලබාගත් අත්තකින් පැල කරගත්ත මිදි පැලයක්. ඔයාලටත් පුළුවන් නම් එහෙම මිදි වැලකින් මිදි අත්තක් අරගෙන පැල කරගන්න එක ගොඩක් විශ්වාසදායී. මොකද ඔයාලා දන්නවා මේ මිදි වැල දැකලා මිදි වැලේ පළදාව දැකලා තමයි මිදි අත්තක් අරගෙන ඔයාලා මිදි වැල පැල කරගන්නේ. නමුත් ඔයාලා මිදි පැලයක් වෙළඳ පොලේ මිලදී ගන්නවා නම් ඔයාලට හොඳ මිදි පැලයක් විශ්වාසදායී තැනින් අරගෙන පැල කරගන්න පුළුවන්. ඔයාලා වෙළඳ පොලේ මිලදී ගන්නවා නම් මුලින්ම ඔයාලට අවශ්‍ය ප්‍රභේදය තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ මිදි පැලේ සාර්ථක මිදි පැලයක්ද කියලා ඔයාලා බලන්නේ මිදි පැලය සඳහා භාවිතා කරලා තියෙන මිදි දණ්ඩේ ඝනකම මත. ඒ ඝනකම වැඩි වෙන්න මිදි පැලේ සාර්ථක වෙනවා වැඩි. අවම පැන්සල් එක සයිස් එකකටවත් වඩා වැඩි වෙන්න ඕනේ. ඒත් එක්කම මිදි වැල අවම අඟල් 6කටවත් වඩා වැඩි වෙන්න ඕනේ. මේ වැල දික් වෙන්න මේ මිදි පැල සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ වගේ මිදි පැලයක් අරගෙන ඔයාලට සිටව ගන්න පුළුවන්. අපි දැන් බලමු අපි තෝරගත්ත මිදි පැලය කොහොමද සිටව ගන්න කියලා. මිදි පැලයකට ඇත්තටම හොඳට වතුර බැස යන කරකසක පසුබිමක තමයි මිදි පැලය සාර්ථක වෙන්නේ. ඔයාලා දැකලා ඇති වියලි කලාපයේ ආපනේ හොඳට මිදි වගාව පැතිරලා තියෙනවා. ඒකට හේතුව තමයි කරකසක සහ හොඳට වතුර බැස යන පරිසරය. ඒ වුණාට ලංකාවේ ඕනම තැනක මිදි පැලයක් වවන්න පුළුවන්. අද මම මේ මිදි පැලය වවන්න යන්නේ ගොඩක් වර්ෂාපතනය වැඩි තෙත් කලාපයට රත්නපුර පැත්තේ. ඒක නිසා මම කෘතිමව වතුර නොරැදෙන කර්කශක තත්ත්වයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමයට වියලි කලාපයේ නොවන ඕනෑම ප්‍රදේශයක මිදි පැලයක් සාර්ථකව සිටව ගන්න පුළුවන්. මුලින්ම අඩි 2.2 වලක් කපා ගන්න ඕනේ. මේක ලිහිල් පොළොවක් නම් අඩි 2.2 වලක් කපා ගත්තා මැති. හැබැයි මේක දැඩි පොළොවක් නම් අවම අඩි 3.3වත් වලක් කපා ගන්න ඕනේ. මුලින්ම අපි මේ වල කපා ගන්නකොට මේක මතු පිට පස් ටික අපි වෙනම අයින් කරගන්නවා. අපි කපාගත්ත වලට අපි කලින් කතා කරගත්ත විදිහට කරකශක වතුර බහින තත්ත්වයක් ඇති කරන්න ඕන නිසා මේ වලේ පතුලට අපි මේ වගේ ගල් තට්ටුවක් අහුර ගන්නවා. මේ ගල් තට්ටුව අහුර ගන්නකොට අපි කළු ගල් නොවන කබොක් ගල් වගේ ගල් තමයි පාවිච්චි කරන්නේ. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ මේකට වැටෙන වැඩි වතුර ටික මේ ගල් අතරින් පොළවට බැහැලා යනවා. ඒත් එක්කම මිදි වැලේ මූල පද්ධතියට මේ ගල් උඩින් ගමන් කරනකොට දැඩි ගතියක්, ඒ කියන්නේ කර්කශ ගතියක් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඔයාලා මිදි පැලේ සිටවන්න තැනක් ගෙවත්තේ හොයනකොට ඔයාලා වග බලා ගන්න ඕනේ. මේ මිදි වැල වටේට මිදි වැලේ මුල ඉඳලා වටේට අවම අඩි 3කවත් වපසරියක් මේ මිදි වැල වෙනුවෙන් වෙන් කරන්න ඕනේ කියලා. අපි මිදි වල කපනකොට අපි මුලින්ම වෙන් කරගත්ත මතු පිට පස් ප්‍රමාණයට කාබනික පොහොර අපිට කවලම් කරගන්න පුළුවන් 1:1 අනුපාතයට. ඊට පස්සේ අපිට මේ පස් මිශ්‍රණයෙන් මේ වල වසා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් නම් මේ මිදි පැලේ හිටවන්න කලින් සතියක් සති දෙකක් මේ පස් මිශ්‍රණයෙන් මේ වල වහලා තියන්න එක ගොඩාක්ම සාර්ථකයි. නමුත් මම මේ අද වීඩියෝ එක කරන්න ඕන නිසා මම මේ වෙලාවෙම මේ මිදි වැල සිටවනවා. ඊට පස්සේ මිදි පැලේ සහිත පැකට් එකට සරිලන ආකාරයේ වලක් අතින් මේ විදිහට කපාගෙන අපිට පුළුවන් මිදි පැලය මේ විදිහට පරිස්සමට සිටව ගන්න. එහෙම හිටවනකොට ඔයාලා වග බලා ගන්න ඕනි මිදි පැලය සහිත, ඒ කියන්නේ මිදි රිකිල්ල සහිත මව් දණ්ඩ සෙලවෙන්නේ නැති වෙන්න පරිස්සමට අපි හිටව ගන්න ඕනේ. ඒත් එක හිටව ගන්නකොට මව් දණ්ඩෙන් රිකිල්ල ඇවිල්ලා තියෙන මිදි පැලේ රිකිල්ල ඇවිල්ලා තියෙන තැන ජොයින්ට් එක වැහෙන්නේ නැති වෙන්න තමයි අපි පස් වලින් වහ ගන්න ඕනේ. මිදි පැලේ හිටව ගන්නකොට මව් දණ්ඩ සෙලවෙන්නේ නැති ආකාරයට වටේ තියෙන පස් ටිකේ වටා තද කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ වගේ ආධාරකයක් හිටව ගන්න පුළුවන්.
අපි ගෙවතු වගාවක් විදින මේ මිදි පැලේ සිටවන නිසා අපි මේකට රසායනික පොහොර භාවිතා කර අත්‍යවශ්‍ය නැහැ. අපිට කාබනික පොහොර භාවිතා කරලා මිදි වැල හොඳට හදා ගන්න පුළුවන්. ඔයාලට ගෙදර ඉවතල යන කෙසෙල් එලි වේලලා ඒත් එක්කම බිත්තර කටු ඒ වගේම මිදි වැල වටේට ඔයාලා දාන්න පුළුවන්. ඒක හොඳ කාබනික පොහොරක්. ඔයාලට සති 3කට මාසයකට සැරයක් මිදි පැලේ වටේට කාබනික පොහොර යොදන්න පුළුවන්. ඔයාලා කාබනික පොහොර යොදනකොට හොඳට මතක තියාගන්න ඕනේ. කාබනික පොහොර වෙළඳ පොලෙන් හෝ ගෙනාවුවා මිදි වැල වටේට යොදන්න එපා. ඒ සති දෙකක් විතර අවුවට වැස්සට නිරාවරණය වුණාට පස්සේ මිදි වැල වටේට යොදන්න. අපි ඒ විදිහට මිදි වැලට නඩත්තු කරොත් මේ මිදි පැලය මාස 6ක් විතර යනකොට අපිට වඩා උස මට්ටමට මේ මිදි වැල ගන්න පුළුවන්. එතකොට අපිට පළවෙනි කප්පාදුව, ඒ කියන්නේ මිදි වැල අපිට අවශ්‍ය දෙසට මැස්සක් ගහලා හදා ගන්න පළවෙනි කප්පාදුව මාස 6කින් විතර අපිට කරන්න පුළුවන්. අනිවාර්යෙන් අපි මේ විදිහට නඩත්තු කරොත් වසරක් යන්න කලින් මිදි වැලෙන් අපිට පළදාවක් ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලලා මිදි පැලයක් කොහොමද ගෙවත්තේ හදාගන්නේ කියලා යම් හෝ දැනුමක් ලබා ගත්තා කියලා. ඔයාලත් එහෙම හිතනවා නම් ගෙවතු වකාව ආසාවෙන් කරන ඔයාලගේ යාළුවන්වත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. සහ තවාන LK YouTube නාලිකාව ඉදිරියටත් ගෙනෙන මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න තවාන LK YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.